සුබ දවසක් යාළුවනේ. ට්‍රැවලින් ආශිවිත් එඩියුකේෂන් channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ රසවත් චිකන් ව්‍යංජනයක්. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි කරපිංචා, සුදු ලුණු, ඒ වගේම ගොරකා, රතු ලුණු, තක්කාලි, මාළු මිරිස්, කුරුඳු පොතු ස්වල්පයක්. මුලින්ම අපි කරගන්න ඕනේ එකතු කරගන්න ඕන බැදපු මිරිස්. බැදපු මිරිස් හැඳි 5ක් පමණ. 1යි 3යි 4යි 5යි. මම මේ මිරිස් බැදගෙන තියාගත්තේ මොකද වීඩියෝ එක තවත් දික් වෙන නිසා. ඔයාලත් මේ බැදපු මිරිස්ම පාවිච්චි කරන්න. මොකද අමු මිරිස් වගේ ඒවා පාවිච්චි කරොත් ගොඩක් සැරගතිය වැඩි වෙන හින්දා. ඉන්පසු කහ ස්වල්පයක් දමා ගන්න. කහ දාන්නේ මේ මත් චිකන් වල තියෙන විස මොන හරි තියෙනවා නම් ඒවා ඉවත් කරලා යන්න. ඉන්පසු ලුණු ස්වල්පයක් දාගන්න. සාමාන්‍යයෙන් ලුණු ඇඳි එකමාරක් දෙකක් වගේ. තමා මේ මිශ්‍රණය හොඳින් අතගා ගන්න ඕනේ. හොඳට මෙන්න මෙහෙම පේස්ට් එකක් වගේ වෙන විදිහට කවලම් කරගන්න. මෙන්න මේ ආකාරයට කවලම් කරගෙන ඉන්පසු අපි මෙම මිශ්‍රණය විනාඩි 5ක් පමණ තවාගෙන ඊට පස්සේ අපි ඇතිලියකට සාමාන්‍යයෙන් අඩු ගින්දර පොල් තෙල් ස්වල්පයක් එකතු කර පොඩ්ඩක් පොල් තෙල් එක රත් වෙනකන් තියලා පොල් තෙල් එක හොඳට රත් කරගන්න. මොකද පොල් තෙල් එක හොඳට රත් වුනේ නැත්නම් 아무තු රසක් එන්නේ මේකේ. පොල් තෙල් එක හොඳට රත් කරගන්න. මෙන්න මේ වගේ බුබුලු දානකම් රත් වුණාට පසු මුලින්ම එකතු කරගන්න තලාගත්ත සුදු ලුණු ස්වල්පේ. රතු ලුණු ස්වල්පෙත් එකතු කරගන්න. එකතු කරන් හොඳට කවලම් කරගන්න. මේ වගේ බැදුනට පසුව අපි එකතු කරගන්න ඕනේ චිකන් මිශ්‍රණය. මේ ආකාරයෙන් චිකන් මිශ්‍රණය එකතු කරලා හොඳින් කවලම් කරගන්න. සාමාන්‍යයෙන් මද රස්නේ විනාඩි 5ක් පමණ චිකන් එක මද ගින්නේ තබා ගන්න.
කර විනාඩි 5ක් පමණ වසා ගන්න. ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර අඩුවෙන් මදකින් තබා ගන්න. වතුර අඩු කෝප්පයක් දමා ගන්න. වතුර වැඩි කරගන්න එපා. පොඩ්ඩක් දැන් ගින්දර වැඩි කරගන්න. ඊට පස්සේ එකතු කරගන්න කරවිංච ස්වල්පයයි කුරුඳු පොතු තක්කාලි කෑලි 2-3ක් ඔයාලට අවශ්‍ය නම් කොච්චිත් මේකට දාගත නැත්නම් අමු මිරිස් පාවිච්චි කරන්නත් පුළුවන්. මාළු මිරිස් කෑලි 2-3ක් දාගන්න. ඊට පස්සේ මේකට ගම්බිරිස් තමන් කන සැර ප්‍රමාණය අනුව ගම්බිරිස් දාගන්න. සියඹල කෑලි 2-3ක් දමා හොඳින් කවලම් කරගන්න. සියඹල දාන්නත් පුළුවන්, ගොරක දාන්නත් පුළුවන්. සියඹල හරි ගොරක හරි දාන්නේ චිකන් වල අර තද ගතිය, ඒ කියන්නේ හොඳට මෙලෙක් ගතිය එන්න. දැන් ගින්දර පොඩ්ඩක් වැඩි කරලා භාජනයකින් වසන්න. දැන් මේක ගින්දර ටිකක් වැඩි කරලා වහගෙන විනාඩි 6ක් 7ක් තියාගන්න. චිකන් එක හොඳට තැම්බෙන්න ඕන. බාගෙට තැම්බුණොත් කන්න බැරි වෙනවා. ඒ වගේම බඩේ අමාරු වගේ හැදෙන්න ඉඩ තියෙනවා. මස් කරි එක දැන් හොඳට නටනවා. ඔයාලා ලුණු බලා ගන්න Tamanට කැමති ප්‍රමාණය ලුණු ඇද්ද කියලා. මේකට නම් ලුණු චුට්ටක් මදි. ඔයාලා ලුණු බලලා දාගන්න. ලුණු වැඩි කරගන්න එපා. කවලම් කරගන්න ලුණු දාලා. මේකට බ්ලැක් කරිය කියලාත් කියනවා. සාමාන්‍ය රෙස්ටුරන්ට් වල මේ විදිහට තමයි හදන්නේ බ්ලැක් කරිය. ගෙදර හදද්දී නම් සාමාන්‍යයෙන් අපි මිරිස් ගොඩක් බෙදලා කළු කරගන්නවා. ඒ කියන්නේ අර මිරිස් කර වෙන්න වගේ. මිරිස් කර වුණාම වෙන්නේ මේකේ සැර අඩු වෙනවා. සැර අඩු වෙලා කරි එක කළු පාට කළු පැහැයක් ගන්නවා. දැන් මේක මිරිස් ගොඩක් බෙදලා නැහැ. සාමාන්‍යයෙන් අර කඩේ තියෙන්නේ මස් කරි ගානට වගේ තමයි මිරිස් ටික බෙදගෙන තියෙන්නේ. අපි මිරිස් බදිද්දි දා ගන්න ඕන මිරිස් ඇඳි 5යි 3 පහ හැඳි 2යි දාලා තමයි මේ චිකන් ග්‍රෑම් 500ක් මේ හදන්නේ. චිකන් ග්‍රෑම් 500කට
මිරිස් කුඩු හැඳි 5යි. ඒ වගේම 3 හැඳි 2යි. ආයේ කරපිංචා ටිකක් කොටලා දාගන්න. කොටලා හරි නිකන් හරි දාගන්න. බැදුනට පස්සේ ඒක කුඩු වෙනවා. මේ අපේ YouTube channel එකේ පළවෙනි cooking video එක යාළුවනේ. ඒ වගේම අපේ channel එකේ categories 5ක් තියෙනවා. ඔයාලට අපේ channel එකෙන් cooking ගැන ඉගෙන ගත ඒ වගේම electronic repairing, wiring, ඒ වගේම phone repairing, computer repairing ඒ වගේ දේවලුත් මම ඉදිරියට කරන්න ඉන්නවා. තව ඒ වගේම welding වැඩ සම්බන්ධව ඒවත් මම වීඩියෝස් ඉදිරියට දාන්න ඉන්නවා. වීඩියෝස් තියෙනවා මගේ ගාව. ප්‍රශ්නේ තියෙන්නේ ඒවැ වොයිස් නෑ එකක්වත්. මම කරන් ගිහිපු වැඩවල එකක්වත් වොයිස් නෑ. වීඩියෝ එක විතරයි තියෙන්නේ. මේක අපේ ආශි බබාගෙන් තමයි channel එක මම පටන් ගත්තේ. ඉදිරියට ආශි බබාගේ වීඩියෝස්, traveling videos ඒවා අප්ලෝඩ් කරනවා මම. ඔයාලා අපිට කරන්න තියෙන්නේ ලයික් කරලා මේ වැරදි පොඩි ඇති. වැරදි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් දාන්න. මොකද වැරදි හදාගෙන ඉස්සරහට යත හැ. ලයික් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. ඉස්සරහට අපේ ආශි බබාගේ traveling channel එකක් පටන් ගන්න හිතුවේ. ආශි බබා ගොඩක් ආසයි traveling වලට. ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම මීටත් පොඩි කාලේ ඉඳන්ම traveling වලටමයි ආස. කොහේම හරි ඇවිදින්නම තමයි ආස. ඒකයි මෙහෙම channel එක පටන් අරන් අපි දන්න දේවලුත් ඔයාලා එක්ක බෙදාගෙන, ඔයාලා දන්න දේවල් අපිටත් කියලා අපිත් බෙදාගෙන මේ channel එක මට ඉදිරියට මේ වගේ කරන් යන්න ඔයාලගේ support එක ඕනේ. අනිවාර්යෙන් ෂෙයා කරලා කමෙන්ට් දාන්න. වැරදි තියෙනවා නම් සේරම කමෙන්ට් කරන්න ඕගොල්ලෝ. මේ කැටගරිස් 4ෙන්ම මම වීඩියෝස් දානවා. ඒ වගේම කැටගරිස් 4ෙන් වීඩියෝ දාන්නේ කවලම් කරලා දාන්නේ වීඩියෝස් YouTube එකට. ප්ලේලිස්ට් හදලා වෙන වෙන මේ කැටගරි පිළිවෙලට තමයි මේ වීඩියෝස් දාන්නේ. ඔන්න යාළුවනේ දැන් අපි කතා කර ඉන්න අතරේ chicken red curry එක දැන් හරි. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ගානට ආවට පස්සේ ඒ කියන්නේ හොදි වැඩි නැහැ curry එකේ. හොදි සාමාන්‍යයෙන් මේ හිඳිලා තින්නේ. ඒ මට්ටමට ආවම ටිපෝ ඔෆ් කරගෙන විනාඩි 2ක් 3ක් වගේ තියාගන්න. ඔන්න යාළුවනේ අපි බාගත්ත chicken red curry එක භාජනයකට දමාගෙන තින්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සේරම ගානට තියෙන යාළුවනේ මේ වගේ එකක් chicken curry එකක් හදාගන්න ඔයාලට මහා ලොකු වියදමක් යන්නේ නැහැ. රුපියල් 700ක්වත් යන්නේ මේක හදාගන්න. ඒ වගේම කාට හරි දැන් ගෙදර නෑයෙක් ආවම නෑයට පිළිගන්නන්න මේ වගේ දෙයක් මේ විදියට මේ ආකාරයට හදලා පිළිගන්නන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට මේ වගේ අපේ channel එකෙන් ඔයාලට cooking video අලුත් කෑම වර්ග හදන විදිය ඉදිරියටත් අපි අප්ලෝඩ් කරනවා. මේක මුල් ආරම්භය විතරයි. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්න. සුබ දවසක්.